හරි තියාලුවනේ අද අපි පොලිසියට ගහලා සුපිරි මාතල්ලයක් ගන්න තමයි යන්නේ. දැන් ඉතින් අපේ ෆ්‍රැන්ක්ලින් අයියා ඉන්නවා. ඉතින් ගැම්මට දෙනා ඉදින ගන්න කෝල් එකකුත් එනවා. කට් කරපන්ලා ඕවා. එපා වෙනවා කෝල් එනවා. හරි අපි එහෙනම් දැන් ඉස්සෙල්ලාම tool up කියන password එක ගහගමු. එතකොට අපිට මේ password එනවා. tool up කියලා ගහගත්තාම password නෙමෙයි ඉන්නේ මොනවාද? weapons එනවා. ඔයගොල්ලන්ට උනා පෙන්නන්නම්. මේ සිමියොන් වද දෙනවානේ. මේ ඔය පේන ඇති ඔය දැක්කනේ අපිට වෙපන් ටිකක් ඇවිල්ලා තින්නේ. අපිට තව තුන් පාරක් ගහගත්තා නම් tool up කියන එක. එතකොට අපිට මේ මොනවාද RPG ගොඩක් හම්බ වෙනවා. tool up තව දෙපාරක් ගහගමු. tool up තව එකපාරක් ගහගන්න ඕනේ. මේ සිමියොන් වද දෙනවානේ අප්පා. tool up ඔන්නක උස්සලා බලමුකෝ දැන් ඉතින් ඌ වද දෙනවා කියන්නේ. Franklin. Hey, what's going down, homie? දැන් කට් කරපන්ලා. එතකොට හරිනේ දැන් ආයෙ ගන්න යන්නේ වද දෙනවා. ඌ අර මිෂන් එකකට කතා කරන්නේ. හරි දැන් අපි එනං මොනවාද අමතකත් වෙනා පොලිසියට ගහලා පට්ටාතල්ලයක් ගමු. අපිට RPG 10යිනේ හම්බෙලා තියෙන්නේ. කමන්නේ RPG 10න් ගේම ගහන්නේ. අපි ඉස්සෙල්ලා තැනකට ගිහලා පොලිසි එක තරුවක් දාගෙන පේන් කියලා කියන පාස්වර්ඩ් එක ගහගමු ඉස්සෙල්ලාම. අම්මට. ඔන්න උන් හැප්පුවා නම් ඉතින් අපිට තරු නිකම්ම පත් වෙනවා. ඔය මිනිහව හප්පමුද ගිහිල්ලා. ඔය මිනිහට ගහමුකෝ එක්ක ගිහිල්ලා. ඔහමිද යන්නේ. වෙඩි තියා. හරි පොලිස් තරුපත් වුණා. දැන් ටක් ගාලා පේන් කියලා කියන පාස්වර්ඩ් එක ගහගමු. PAINKILLER. හරි පේන් කියලා ගහගත්තා. දැන් අපි විනාඩි 5කට ඉන්විසිබිලිටි වෙනවා. ඒ කියන්නේ අපි විනාඩි 5කට මැරෙන්නේ නැහැ. කොහොම කරත් මැරෙන්නේ නැහැ කොහොම කරත්. හරි පොලිස් කාර් එක එහෙම එන්නේ නැද්ද? පොලිස් කාර් එක එහෙම පේන්නේ නැහැ තාම. ටවුමට ගියා නම් හරි ටිකක් යමු දුවල යන්. යමන් මේ මුදුවන්නේ නැහනේ. අර පොලිස් අරු නෙමෙයි දන්නෙත් නැහැ. අපි කලින් වීඩියෝ එකේ පොලිස්තරු මගේ අරගන්න තමයි දගලුවේ. මේකේ පොලිස්තරු දාගන්න දගලනවා. මේක තී පට්ට ආතල් වෙයි. හරි පොලිස් කාරෙක් අහුයන්. හරි. දැන් බහැලා RPG ගහමු. එතකොට පොලිස්තරු 1 2 වෙනවා 2 3 වෙනවා 3 4 වෙලා 4 5 වෙනවා. ගහපල්ලා. ආයි පා වැදුන්නේ නැහැ නේ ගහපන් මූ එළි තියන්නේ නැහනේ. හරි වාසිය. ඔය පොලිස් කාර්යයටත් දෙමු වැඩි. සද්ද වැඩි. එන්න හම්බුන්නේ නැහැ දැක්කනේ උන්ට බලු වැඩි වෙයි. තව කොහෙද අන්න අර හිනුත් යක් එනවා. තියපා. හරි උටත් ඇදුනා. හරි පිටිපස්සේ ඉන්නවද මම නැත්තම් හෙලිකොප්ටර් වලින් තියනවද? හෙලිකොප්ටර් එකකින් තියනවා වගේ මට අන්න අර හෙලිකොප්ටරෙන් තමයි තියන්නේ. ඔකට තිබ්බනම් හරි. වදීද? හරි වඩිනා. ඒකත් හරි. ඔය අර අතන බිම තියෙන පොලිස් කාර් දෙක තුනක් දෙමු ඉතින්. නිකන් තියෙනවා. අරු මම වැදුන්නේ නැහැ නේ අකෝ. මම හිතුවා අර ඉස්සරහට පැන් ගාට වදී කියලා. ඒ කියන්නේ දෙකම පිටුනවා. තරු ඔයගන් පේන ඇති 4ක් පත් වෙලා තියෙන්නේ. කොහමද තරු පහම පත්තු කරගමු. නිකන් කාර් එකකට තියලා දාමු. දැන් RPG කීයක් තියෙනවද දන්නේ නැහැ. තව 2යි මං හිතන්නේ තියෙන්නේ. ආය tool up ගහගන්නත් ඕනේ. tool up ගහගමු. හරි. tool up. හරි RPG දෙයක් ගමු. RPG ටික ගමු. ඉක්මනට 12ක් තියෙනවා ඒ ගමන RPG. තිබ්බා. ඌත් ඉවරයි. වාහන පිපිරෙන විදිහෙන් පට්ට. හෙලිකොප්ටර් දෙකක් තියෙනවා චොපර්. මින් එක මිනිහෙක්ට ගහන්න චොපර් කීයක් ගෙනාවද? වදින්නේ නැහැ ෂෙක්. අපරාධ. ඔයකත් වදින්නේ. ඒක වැදුනා නේ. ආන්න. අවලත්. මේ චොපර් වලින් තිබ්බත් ඉතින් අපි පොඩ්ඩක් බිම් බලාගෙන ගහන්න ඕනේ නැත්තම් මේ අරුන් ඇවිල්ලා බස්ටඩ් කරයි දන්නේ නැහැ අපිව. බස්ටඩ් කරොත් එහෙම ඉවරයි. අපි ගාව තියෙන වෙපනුත් ඔක්කොම යනවා. තව විනාඩි 2යි තියෙන්නේ පේන් කිලත්.
2යි තප්පර 10යි තියෙන්නේ. කැම්ම අම්බෝ එතන හිනට ඔගේ වාහන විපුරුණා. පව් වැඩේ හැබැයි එතන මිනිස්සුන්. අපි ෂොටි පාරකුත් දෙනවාද? නෑ RPG ම ගහමු. RPG අර ඩැමේජ් වැඩි. තව RPG 7ක්ම තියෙනවා. එක බෝම්බ දාමුද? නෑ RPG ගහමු. RPG කැම්මට ගහගත්තා නම් හරි. උඩ හෙලිකොප්ටරයක් තියෙනවා. ඒකටත් දෙමු. මට තාම හොරු නෑ ඉතින් මේ වෙඩි තියලා එහෙම. ඕවන් ලැග් වෙනවා වගේ පේනවා ඇති මේ. ඒ ඉතින් මේ PC එකේ performance අඩු වෙන තමයි ඉතින් එහෙම පේන්නේ ඔයගොල්ලෝ. දැක්කනේ ඉතින් මට වැඩි තියාගන්නත් බෑ. මං ගේම ගෙවන්න එකපාරක් ඉවර කරා. වැදුනා. මං ගේම එක එකපාරක්ම ඉවර කරලා තියෙන්නේ ඉතින්. ඒත් මට තාම වෙඩි තියාගන්න බෑ හරියට. උගෙත් අවසානය වැදුන්නේ නැහැ. වැදුනා නම් අවසානය. ඔන් දැන් අවසානයේ ලං වෙනවා අන්න ඉවරයි. අපි පොඩ්ඩක් පේන් කියලා ගහගෙන මුද හැංගිලා ගිහිල්ලා. දුවලා ගිහිල්ලා හැංගිලා පේන් කියලා ගහගෙන එමු. නැත්තම් මේ තව තප්පර 57යි තියෙන්නේ. අම්මට වැටුණා ගියහම. ඇඟිටපන් ෆ්‍රැන්ක්ලින් යා. ඵලයන් යන්නේ නැහනේ. තව තප්පර 48යි තියෙන්නේ. දුවලා යමන්. දුවලා ගිහලා ටක් ගාලා පේන් කියලා එකපාරක් මේ ගහගෙන ඉඳලා හරියටම ඩිසේබල් වෙද්දි හරියටම ඕකේ දෙමු අපි. එතකොට ඒක මේ ඔන්න ඔතනින් පේන් කියලා දැන් අපි ගහගෙන ඉමු හරියටම තප්පර 33 ඉවරෙද්දි අපි මේ ඒක ආයි enable කරවමු. PAINKILLER. වැරදි. පේන් කිලර් LLER. හරි. අපි අතනින් හරියටම අරක ඩිසේබල් වෙද්දි මෙතනින් ඕකේ දෙමු. එතකොට වැඩේ ගොඩ. ඩිසේබල් වෙන්න තින් දැන් ටික වෙලා යනවා. යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් මේක තමයි ඉතින් මගේ පයනේ ගේමින් අප්පට එන්න දුන්නේ නැහනේ. අවුලන්නේ. අපි ආයෙ අවුස්සනවද නැත්නම් වීඩියෝ එක ඉවර කරනවද? අපි ආයෙ එහෙනම් අවුස්සමු. $5000ක් කැපෙනවා. ඉතින් මං ගාච්ච සල්ලිත් නැද්ද කොහෙද? චීට් එක ආයෙ enable වුණානේ. අම්මට $5000ක් කැපුණා. අවුලන්නේ නැහැ. ගණන් ගන්න නැහැ. ඌව මොනවාද? ආයෙ පොඩ්ඩක් අවුස්ස ගමු. ආයි ටූල් අප් කියලා ගහගෙන මේ වැඩි කරගත්තා නම් හරි නේද මේවා. ඔකට වෙඩි තියලා ඌ මැරුන්නේ නැහැ. ටූල් අප්. තව දෙපාරක් ගහගමු. ටූල් අප්. ගහපන්කෝ බං. ටූල් අප්. ගහපන් කියන්නේ ඉතින් මම තමයි ඉතින් ගහන්නේ. තව එකපාරක් ගහගත්තා නම් හරි. ටූල් අප්. හරි. ටූල් අප් කියලා ගහගත්තා. මේ පාර කියන්නේ මාව මැරුණොත් මේ මා වීඩියෝ එක නවත්තනවා. අපි මොකද කරන්නේ? පොලිසියට කෝල් කරලා අපි උන්ට ගහමු. පොලිසියට කෝල් කරා නම් හරි. පොලිසියට කෝල් කරලා උන්ට ගෙන්නලා තමයි අපි ගහන්නේ. ඉතින් පව් වැඩේ. ඔව් මොනවාද කියනවා ඉතින් අපි මේකේ පොලිස් කියන එකට තමයි දෙන්න ඕනේ. පොලිස්. ඉතින් පොලිස් දුන්නාම දැන් පොලිස් කාර්යාලයට මෙතෙන් එනවා. අපි උන් ආවට පස්සේ දෙමු වැඩේ. පේන් කිලර් PAINKILLER. හරි පේන් කියලා ගහගත්තා. ඩිසේබල් වුණානේ මං ආයෙ ගහලා නිකන් ආයෙ පේන් කියලා ගහගත්තා නම් හරි. පේන් කියලා PAINKIN අයියෝ අකුරුත් අරගෙන PAINKILLER පොලිස් ඔෆිසර්ස්ලා ආවා. උන් දන්නේ නැහැ උන්ගේ මරණය මේ එන්නේ කියලා තිබ්බා. උන් ආවා ගියා. පව් වැඩේ. අපි මට RPG එක ආයි ගමු. RPG මගේ අතින් ගියා. පොලිස් කාර්යයන්ට හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. පොලිස් අන්න හරි. දැන් අහුවෙයි. අහුවෙයන්කෝ. අයියෝ අහුවෙයන්කෝ. හරි අහුණා. බෝම්බයක් දාමු බෝම්බයක්. ඕගොල්ලෝ ඉවරයි අයියේ. දැන් දුවපල්ලා. පැටුන්නේ නැහැ. තවඩ උස්සලා දැම්ම නම් වැටෙනවා. දැම්මා.
RPG ම ගැහුවනා ඉවරයි. RPG ගහන එක ලේසි. මේ බෝම්බ මේ දාන්නත් වෙලා යනවා, පිපිරෙන්නත් වෙලා යනවා. බූට් ඉවරයි. දැන් උඩ හෙලිකොප්ටර් තියෙන උන්ටත් දෙමු ඉතින් වැඩි. උණුත් නිකන් මේ ආසාවට ආයේ මැරෙන්නනේ ආයේ. උන්වත් ඉතින් මාරමු. උන් 100 දිවි නසා ගන්න තමයි අපි ගාවට ඇවිල්ලා දෙන්නේ ඉතින්. වැදුන්නේ නැහැ. වදින්න ගහපල්ලා. මේ ෆ්‍රැන්කිනියා ගහන්න නැහැනේ වදින්න ඉතින්. හරි ඒක වදින්න. අnder අරහිදන් තියන උන් හැංගිලා තියන්නේ මුන් RPG ගහන කියලා දන්නේ නැද්ද වන්ද කොහොම ගැහුවත් වදිනවා කියලා. නිකන් 3ක් අපරාධේ වදින්නේ නැහැ. උත්තරයි. පොලිස්කාරෝ විහින්නේද බම් මැරෙන්නත් ඉන්නේ. කව් වැඩේ ඉදින්නේ. උන් හිතලා මැරෙන්න එනවා. අපිට කියන මැරෙනවා. ආය ටූල් අප් ගාගත්තා නම් හරි තව තියෙන 9ක් ඔය තියෙනවා. ටූල් අප් කියලා එකපාරක් ගාගමු. ටූල් අප් වැරදි වැදුන්නේ හරියට. ටූල් අප් හරි. අnder මොනවාද ලොකු ජීප් වගේකුත් එනවා දෙකක් ආව. එතන දෙක මැදට ගැහුණා උන්ට දිව වෙනවා නිකන්. දිව වෙනවා. උන්ට උන්ගේ අවසානය ගෙදර ඵලයල්ලා. අම්බෝ පට්ට ඉතින් ඉතින් පව්. ඇවිල්ලා මැරිලා යන අරුන් හැංගිලා ඉදිනවා. උන් හැංගිලා තිබ්බට වැඩක් නැහැ. ඉතින් එක වාහනේට වැදිච්ච ගමන් ඉවරයි. තාත්තා විනාඩි 3ක් වගේ තියෙන 2:50යි තියෙන. මම ඉතින් මේක ඉවරෙද්දි නවත්තනවා ඉතින් වීඩියෝ එක මේ නැත්තම් වීඩියෝ එක නිකන් ඩිස්කෂන් එක වෙන්නේ. අපි මේ කුට්ට නැග්ගනම් හරි. ඒ කුට්ට ගිහිල්ලා ගහමු. විනාඩි 1:31ක් තියෙන වීඩියෝ එක බලන්න එපා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ channel එක subscribe කරලා පොඩි උදව්වක් මට දෙන්න. ඉතලා මන්ට RPG එක ගත්තා. ඔය චොපර් කාර්යයට ගෙවන හරි. තිබ්බා. ඌ ඉවරයි. දැක්කනේ කියලා ගහන්න. කොතා චොපර් කාර්යය ඉන්නවද? ඒක දුන්න යන එක නැද්ද දන්නේ නැහැ. යන්නේ නැහැ. වැදුන පට්ට. වැදුන්නේ නැහැ. ඒක එච්චර වැදුනද? අම්මට තිරියක නෑ වැදුන්නේ නැහැ වැඩක් නැහැ. ඔයාලා ගහලා වැඩක් නැහැ. ඔය චොපර් එකට ගහගමු උඩ තියෙන චොපර් එක. පේන්න ආන්න හරියද? මට ඇඩියේ ෂූටින් ප්‍රැක්ටිස් නැහැ ඉතින් ඔයගොල්ලෝ අම්මට මේ මුණුත් උඩනලා. මුටත් RPG ගම ගෙවනම් හරි. එකටම ගහන්න ඕනේ. ඉව් අයින් වුණානේ. RPG ගන්න අම්මට උඩටම ගියා අපරාධ දෙකක් RPG. හරි ඌ ඉවරයි. තව වැඩෝ ඉන්නවද වැඩෝ? පොලිස්කාරෝ විහිම් මැරෙන්න එනවා. ඉතින් අපිට වෙඩි කියන්න ඇවිල්ලා අර අම්බෝ RPG එකක් එහෙම ඇඟට වදිනවා කියන්නේ අර ගිනි අරගෙන වැටෙන්නේ ඌ. හොඳ වැඩි. අපිව ගිනි ගනිත් දන්නෙත් නෑ. ආවුරන්නේ අපි පේන් කියලා තව විනාඩි 1යි ගානක් තියෙන්නේ. තව විනාඩි 1:14ක් මම පේන් කියලා ඉවර වෙලා ඒ කියන්නේ පේන් කියලා ඉවර වෙලා මාට වෙඩි වැදිලා මැරෙද්දි මම වීඩියෝ එක එන්ඩ් කරනවා ඉතින්. දැන් නම් තියාගන්න පුළුවන් යාර බ්ලින්ක් එකට. දැන් වදීනේ. වදීද? නෑ එතර දුරේ යන්න නැති සීන්නක් තියෙන්නේ. ආයෙක පාරක් ගහලා බලන්න. ඔය පාර දුන්න නැත්නම් අපි චොපර් එකට ගහලා දාමු. වදින්නේ නැහැ. වැදුනා නේද? වැදුනාට ඒක පිපිරෙන්නේ නැහැ. අර දැන් පේනවනේ. තව විනාඩි තප්පර 41යි තියෙන්නේ ඉතින්. තප්පර 41කින් හරියට මම මැරෙනවා. එතකොට ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. අර මුන් ගානේකට ලේ විසින ෆ්‍රැන්කින් අයියාගේ. ෆ්‍රැන්කින් පව් ඉතින්. ඔතන බිමට RPG එකක් ගැවුණා ඔක්කොම විසිලා යනවා. RPG එකක් නැද්ද? RPG ඉවරයි. බෝම්බයක් දැම්මම හරිනේ. තාම අපර 22යි තියෙන්නේ. බෝම්බයක් දැම්ම. මට සිරි. එන්න බීසනේ දාන්නේ. අපි බෝම්බ උඩි දන් ගහන්න දැක්කනේ. තාම අපර 10යි. හරියට මම තප්පර 10කින් 8කින් 7කින් 6කින් මැරෙනවා. 4යි 3යි 2යි 1යි. අය දැන් වෙඩි යදිලා මැරෙනවා. මම මේ වීඩියෝ එක ඒ කියන්නේ වෙඩි යදුනාට පස්සේ නවත්තනවා ඇති. මැරියා. මරන්නේ ආයි පේන් කියලා ගහමුද? ඒක ඕනේ ආයි පේන් කියලා එපා.
මේ අපි දැන් මේක වීඩියෝ දිග්ගැස්සන් තරු පහම පත් වෙලානේ තියෙන්නේ. අපි ගිහිල්ලා ඉතින් දැන් මැරෙමු. ඔතනින් පැන්න නම් හරි. පයින්. ඉවරයි. ආඩේ අන්තිම පණකෙන් ඉතුරුනේ ඔයගොල්ලෝ දැක්කනේ. අන්තිම පොඩ්ඩ එක වෙඩිල්ලක් තියහන් මම මේ මැරෙන්න ඇවිල්ලා ඉන්න මම මැරෙන්න තියන්නේ. හරි. එහෙනම් යාළුවනේ අද වීඩියෝ ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.